Come, spend a day with me in New Zealand. අද මම ඔයාලව එක්කන් යනවා ලස්සන ෆොටෝ ලොකේෂන් එකකට. දැන් New Zealand වලට autumn season එක පටන් අරන් තියෙන්නේ. එහෙනම් අපි යමු එතන බලන්න. මම යන්නේ බස් එක ගන්න Riccarton වලට යන්න. මම මගේ කැම්පස් එක තුරු තමයි යන්නේ. කැම්පස් එකේත් flowers තියෙනවා. හරිම ලස්සනට landscape කරලා තියෙනවා. මට බස් එක මිස් වෙයි කියලා හිත තමයි මම මේ දුවගෙන යන්නේ. දුවගෙන ගියට වැඩක් නැහැ ළමයි බස් එකේ ටයිම් එක චේන්ජ් වෙලා. මේ public transportation නම් එච්චරම strong නෑ. හැබැයි අවුලක් නෑ. University bus halt එකෙන් නැගලා Riccarton Avenue bus halt එකෙන් බැස්සාම අපිට හම්බ වෙනවා Christchurch වල තියෙන water garden එකට. මම මේ යන්නේ ඒ පාර දිගේ. බලන්න ළමයි හරිම ලස්සනයි. හරිම clean. entrance එක ගාවම තියෙන ලස්සන river එකක්. හරිම ලස්සනයි. යව්ව පායලාද හරිම ලස්සනයි. මේ යව්වේ කට්ටියක් බෝට්ටුත් පදිනවා. කොහමද ළමයි දැන් නවසීලන්තයට autumn season එක. අපි මේ යන්නේ කොහොම හරි නෑ මල් බලන්න නෙමෙයි. අපි යන්නේ autumn foliage තියෙන ලස්සන photo location එකක් බලන්න. මේ තියෙන්නේ පාක් එකේ අනිත් දර්ශන ඒවා දිහා බල යද්දි මට ඇත්තටම පාර මිස් වුණා. මොකද මෙයාලගේ බෝඩ්ස් තියෙන්නේ මේ බිම. ඒක මට ඇත්තටම හොයාගන්න බැරි වුණා. කොහොම හරි ඔයාලා එනවනම් බිම් බලාගෙන යන බෝඩ්ස් බලන්න. ඔයාලට පේනවනේ නේද Christchurch වල තියෙන water හරිම pure and high quality. Christchurch වල water කලින් නම් purify කරන්න නැතුවල use කරේ. හැබැයි දැන් නම් agriculture හින්දා පොඩි chlorine purification එකක් කරනවලු. කොහොම හරි අපි තැනට ආවා. බලන්න ළමයි හරිම ලස්සනයි. හරිම colourful. මේක වීඩියෝ එකක්වත් කිසිම edit එකක් නැතුව දාලා තියෙනවා. මෙතන water park එකක් නේ. හරිම ලස්සන තාරා පවුල් ටිකකුත් මෙතන හිටියා. හරිම relaxing, හරිම ලස්සනයි. මේ වීඩියෝස් පොඩ්ඩක්වත් එතන තියෙන ලස්සනට සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැහැ ළමයි. මෙතන ඔයාලට families එක්ක ඇවිල්ලා relax එකේ ඉන්න පුළුවන්, picnic එකක් යන්න. හරිම ලස්සන place එකක්. මගේ main purpose එක photo locations hunt down කරන එක. මෙතන හරිම ලස්සන photo location එකක්. මෙතන pre-book කරලා outdoor weddings ගන්න පුළුවන්. ඒ වගේම commercial shoots කරනවා නම් ඔයාලට pre-book කරලා prepay කරලා එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා just enjoy කරන photos ගන්නවා නම් මෙතන entrance free, photos ගන්න free. මේක ඇත්තටම Christchurch city එක මැදමයි තියෙන්නේ. ඒ වුණාට හරිම නිශ්ශබ්දයි. හරිම නිස්කලංකයි. මම එතන ගොඩාක් වෙලා ඉඳගෙන හිටියා. මේ තාරාව නාන දිහා බලාගෙන. එයාලා දිහා බලාගෙන ඉඳලා මම දැන් යනවා ආපහු Riccarton වලට chemist එකට ඇත්තටම. මම ඇත්තටම get වෙනවා ළමයි ඇවිදලාම Christchurch වල. මම මොනවත් ගන්න නෙවෙයි ආවේ. ඒ වුණාට ඇත්තටම බඩුවක් ගත්තා. chemist එකෙන් බඩුත් අරගෙන ආපහු බස් එකට නැග්ගා Lincoln වලට එන්න. එතකොට මේ තියෙන්නේ මගේ යුනි එක sunset එකත් එක්ක. අද එච්චරයි. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.